දැන් යන්නේ ස්පොන්ජ් එකක්. මේ වගේ ට්‍රේ එකක් arrange කරගන්න ඕනේ. oil paper එකක් අරගෙන ඒක උඩ බටර් apply කරගන්න ඕනේ. පිටතර සාමාන්‍යයෙන් 500ක් ග්‍රෑම් 500ක් වගේ මේ ට්‍රේ එකට අලුනවා. ග්‍රෑම් 500ක්. පිටි ග්‍රෑම් 250යි, sugar ග්‍රෑම් 250යි, melted butter ග්‍රෑම් 20ක් වගේ. cooking machine එකට අපි ඉස්සෙල්ලාම බිත්තර ටික එකතු කරනවා. ඒක ටිකක් වැඩිගෙන යනකොට අපි ඒකට sugar පොඩ එකතු කරලා හොඳට බීට් කරගන්න ඕනේ. එන්න මේ ස්ටේජ් එකකට වගේ එනකොට අපි මැෂින් එක නවත්තලා එළියට ගන්න ඕනේ. මේ පිටි ටික මේකට කලවම් කරන්න ඕනේ. කලවම් කරන කියන අපි ෆෝල්ඩ් කරනවා. මික්ස් කරනවා නෙවෙයි ෆෝල්ඩ් කරනවා. ඒ කියන්නේ අත මෙහෙම රවුමට ගන්න ඕනේ. එයා එක හොඳට මේකට ඇතුල් වෙන්න ඕනේ. එතකොට තමයි ස්පොන්ජ් එක ලස්සනට හැදිලා එන්නේ. ඔය ෆෝල්ඩ් කරනකොට අතට පිටි අහුවෙන්නේ නැති වෙන ගානට එනකොට අපි නවත්තන්නේ. අර මෙල්ට් කරගත්ත බටර් ටික කලවම් කරගන්න ඕනේ. කොට මෙවන් රිබන් එක වගේ වැටෙන්න ඕනේ. ඒක තමයි ස්ටේජ් එක. ඒ ගාන තමයි හරියට එන්න ඕනේ. මේක එක මට්ටමකට තුනී කරගන්න ඕනේ. ඇඟිලි තුඩු වලින් එක ගානට අරයි යන්න මෙහාට. සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ්ස් එක 160ට. ඒකලා ප්‍රීහීට් කරනවා කියන්නේ මේක අපි මේ විදිහට දාලා විනාඩි 5ක් විතර තියන්න. විනාඩි 12 මේක කරලා ගන්නවා. ඔන්න එකෙන් බාගත්ත මේ ස්පොන්ජ් එක ඊට පස්සේ මේක අන්මෝල් කරන්න ඕනේ. මේක හොඳට බටර් කරලා තියෙන්න ඕනේ නැත්නම් මේක ගලව ගන්න අමාරු වෙනවා. right ඊට පස්සේ මේක අපි අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න තියෙනවා.